ඉතින් අද ලයනල් බෝපගේ ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක ලේකම්වරයා ඔහු අද ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නේ. ඉතින් මම හිතන විදිහට ජනතා විමුක්ති පෙරමුණේ ජීවත් වෙන පැරණිම නායකයින්ගෙන් ඔබ රකින් කීප දෙනාගෙන් ඔබ ජ්‍යෙෂ්ඨ නායකයෙක්. ඉතින් බොහොම ආදරෙන් සෙනෙහසින් ලෙන්ගතුකමින් ලංකා පවර් නිවුස් අන්තර්ජාල අඩවියේ වීඩියෝ පිටුවට එකතු කරන්න උත්සාහ කරනවා. ඔහු අද ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල ජීවත් වෙන්නේ. ඉතින් මේ මම හිතනවා ජනතා විමුක්ති පෙරමුණේ මෑත කාලේ ඉන්න ජ්‍යෙෂ්ඨ නායකයින්ගෙන් මම හිතනවා ඔබ තමයි ඉන්නේ එකම ජ්‍යෙෂ්ඨ නායකයා. ඉතින් ආයිබෝන් කියලා බොහොම සහෝදරකමින් ලෙන්ගතුකමින් මම පිළිගන්නවා. ආයිබෝන් බොහොම ස්තුතියි. ලංකා පවර් නිවුස් මේ වෙබ් අඩවිය අද බොහොම ප්‍රචලිත වෙබ් අඩවියක්. මම සතුටු වෙනවා ඔබත් සමග සාකච්ඡා කිරීමට ලැබීම ගැන. ඉතින් පළමුව බෝපගේ සහෝදරයා අපි ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භයේ ඉඳන්ම මේ ඉන්දියානු බීතිකාව, ඉන්දියානු ව්‍යාප්තවාදය, ඉන්දියානු ආක්‍රමණය ගැන විවිධ දේවල් මේ ඉන්දියාව අපිව තවත් යලත් විස්තර කරගන්න හදනවා. ඉන්දියාව කියන සාධකයේ අපේ රටේ ආර්ථිකමය වශයෙන් උත් දේශපාලනමය වශයෙන් උත් අපිට කිසියම් විදිහකට නිරන්තර බලපෑමක් එල්ල කරන රටක් විදිහට හැමදාම අපේ මනස් තුළට අපේ ජීවිත තුළට හේතු ගන්නවා. අපි ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනය කරද්දී අපිට මේක තමයි අපේ ප්‍රධානම හතුරා. ඉන්දියාව තමයි අපේ ප්‍රධානම හතුරා. ඉන්දියාව තමයි අපේ ප්‍රධානම ආක්‍රමණිකයා. මේ වගේ සංකල්ප වලින් අපේ ඔළුව පිරීලා තිබ්බා. ඒකටම ගැළපෙන විදියට ඉන්දියන් හමුදාව මේක සත්‍යයක් කරමින් ඉන්දියන් හමුදාව 1987 ඉන්දු ලංකා ගිවිසුමෙන් පස්සේ ඉන්දියන් හමුදාව ලංකාවට පැමිණියා. මේ ඉන්දියන් හමුදාව ලංකාවට පැමිණියන් පස්සේ ජනතා විමුක්ති පෙරමුණේ අරගලය මහ විශාල ලෙස මහ බරපතල ලෙස ඉස්සරහට පැමිණියා. එහි ඵලයක් ලෙස අපි සන්නද්ධ අරගලයකට එකතු වුණා ජනතා විමුක්ති පෙරමුණ ඉන්දියානු අධිරාජ්‍යවාදයට එරෙහිව. ඉතින් සහෝදරයා මෙතනදී අද මේ පක්ෂයේ අලුත් නැඹුරුකට ඇවිල්ලා තියෙනවා මේ අනුර කුමාර දිසානායක කියන ජනාධිපතිවරයාගේ ජනාධිපතිත්වයට පත්වීම සම්බන්ධයෙන්. ඉතින් මේ අනුර කුමාර ජනාධිපතිවරයා ඇවිත් මාස 6ක් මේ මාස 6 තුල පළමු විදේශ නායකයා ලෙස ඉන්දියානු අගමැති මෝදි මහත්මයා ලංකාවට පැමිණියා. එතුමාට විභූෂණ සම්මානයකුත් ශ්‍රී ලංකා රජයෙන් පිරිනමවා මේ මිත්‍රත්වයේ පිළිබඳ සංකේතයක් විදිහට එතුමාට. ඒත් එක්කම ජනතා විමුක්ති පෙරමුණේ අවසාන 나යකයා වන සෝම සමරසිංහ නායකයා ඉන්දියාවට පලා යාමේදී එකල ඉන්දියන් මහ කොමසාරිස්වරයා හිටපු ඩික්සිට් මහත්මයා ඔහුට ඉන්දියාවට පලා යාමට උදව් කරුවා කියලා ඔහු කළුතර රැස්වීමේදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. ඉතින් මේ වගේ දේවල් එක්ක ඔබ මේ සංකීර්ණ තත්ත්වය කොහොමද ඔබ විග්‍රහ කරන්නේ? හොඳයි, බොහොම ස්තුතියි. ඒක මම හිතන්නේ බොහොම වැදගත් ප්‍රශ්නයක්. මොකද ඒක තමයි මේ ඉන්දියානු ව්‍යාප්තවාදය කියන පන්තිය පිළිබඳව ලොකු ඉතිහාසයක් තියෙනවා. ඒක මේ අපේ රටේ ඉතිහාසය විතරක් නෙවෙයි. ඒක ජාත්‍යන්තර ඉතිහාසයත් එක්කත් සම්බන්ධ සංකල්පයක්. ඉතින් මේ සම්බන්ධයෙන් මම හිතන්නේ බොහෝ දෙනා දැනුවත් නැහැ. අද මම සමහරලාට ඔක සඳහන් කරනකොට ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන ඒක මේ රෝහණ විජේවීර සහෝදරයා ඉදිරිපත් කරපු අදහසක් කියලා මේ චීනය එහෙම කිසිම දෙයක් කතා කරලා නැහැ කියලා බැහැර කරන තත්ත්වයක් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ වැදගත් වෙනවා මේ අවස්ථාවේදී ඒ ඉන්දියානු ව්‍යාප්තවාදය කියන ඒ දේශපාලන සාකච්ඡාව මතුනේ කොහොමද? ඒකේ ඉතිහාසය මොකද්ද? ඒකේ හරය මොකද්ද? යනාදී වශයෙන් පොඩ්ඩක් මම හිතන්නේ විස්තර කතා කරන එක වටිනවා කියලා මම හිතනවා. ඉන්දියානු ව්‍යාප්තවාදය කියන එකේ හරය අපි ඒ කියන්නේ එදා ඉදිරිපත් කරන්න මූලික වශයෙන් බලපාපු කාරණේ වුණේ ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණ ඒ කාලේ ව්‍යාපාරය හැටියට තිබුණේ. ඒ ව්‍යාපාරය පමණක් නෙවෙයි චීනයට හිතවත් කණ්ඩායම් හැටියට හිටියේ. තවත් බොහෝ කණ්ඩායම් හිටියා. මම හිතන්නේ ගිනිපුර කණ්ඩායම, ඊළඟට ගාමිණී පෙරදිග සුළං කණ්ඩායම, සුමිත් දෙවනුවර කණ්ඩායම, යනාදී වශයෙන් ධර්මසේකර කණ්ඩායම ආදී වශයෙන් විවිධ කණ්ඩායම් හිටියා. මේ හැම කණ්ඩායමක්ම මාओවාදී ස්ථාවරයක ඉඳලා තමයි කටයුතු කරන්න දේශපාලනයට ආවේ.
දැන් ඉන්දියානු ව්‍යාප්තවාදය කියන එකෙන් ඒ දවස්වල මූලික වශයෙන් මේ තර්ක කළේ මොකද ඒ වෙනකොට දේශපාලන වශයෙන් මේ සියලුම කණ්ඩායම් සහ මේ විප්ලවාදී කියා ගන්න කණ්ඩායම් ඉදිරිපත් කරලා තිබුණේ ඉන්දියානු වතුකම්කරුවන් තමයි ලංකාවේ විප්ලවයේ පුරෝගාමී බලකාය කියලා ඉදිරියම ඉන්න බලකාය කියලා. මේක ඒ කියන්නේ ඒ වෙනුවට ලංකාවේ දේශීය කම්කරු පන්තිය සහ මේ අපි බැහැර කළා නෙවෙයි වතුකම්කරුවෝ. නමුත් දේශීය කම්කරු පන්තිය සහ රටේ ගොවි ජනතාවත් මේ විප්ලවවාදී බලවේග අතරට ඇතුළත් වෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ නායකත්වයට තමයි සිද්ධ වෙන්න ඕන කියන තර්කණය ඉදිරිපත් කරන තමයි මේ පන්තිය මුලින්ම ඉදිරිපත් වෙන්නේ. දැන් ඉන්දියානු ව්‍යාප්තවාදය කියන එකෙන් අදහස් කරන මූලික දේ තමයි ඒ දවස්වල ඉන්දියාව නිදහස ලැබිලා ධනේශ්වරකමය ඉන්දියාවේ සංවර්ධනය වෙමින් තිබුණා. ඒ සංවර්ධනය වෙමින් තිබිච්ච තත්ත්වය යටතේ ඉන්දියාවේ ධනේශ්වර පන්තියේ නිෂ්පාදන මාර්ග තුලින් නිෂ්පාදනය කරන නොයෙකුත් භාණ්ඩ අලෙවි කරන්න ඉන්දියාවේ වෙළඳපොළ වමනක් ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ නිසා ඒකට තවත් වෙළඳපොළවල් සොයා ගන්න සිද්ධ වුණා. නමුත් ඒ නිෂ්පාදන භාණ්ඩවල එදා තිබිච්ච අද ඉන්දියාව ගැන නෙමෙයි මම කතා කරන්නේ 1970 ගණන් වල තිබිච්ච ඉන්දියාව. ඒ කාලේ ඒ නිෂ්පාදන භාණ්ඩවල මේ ගුණාත්මක තත්ත්වය බොහොම අඩුයි. ඒකට ලෝක වෙළඳපොළේ තරම් කරන්න තරම් තත්ත්වයක් තිබුණේ නැහැ. ඒ නිසා ඉන්දියාව ඒ අවට රටවල් වලට යම් කිසි ආකාරයක බලපෑම් කරලා වාණිජ්‍ය වශයෙන් සහ මේ යුදමය වශයෙන් බලපෑම් කරලා ඒවයේ වෙළඳපොළ අල්ලා ගැනීම සඳහා යම් කිසි ආකාරයක ප්‍රයත්නයක් තියෙනවා කියන එක තමයි ඉන්දියානු ව්‍යාප්තවාදය කියන එකෙන් ඉදිරිපත් කළේ. ඕකෙදි තමයි ඇත්තටම මේ ලොකු ප්‍රශ්නයක් ආවා. මොකද සමහරු විශේෂයෙන්ම මම හිතන්නේ පීතර්ක සහෝදරලා වගේ අය ඉදිරිපත් කළා මේ ලංකාවේ වතුකම්කරු පන්තිය ඉන්දියානු ධනේශ්වර පන්තියට අවශ්‍ය විදිහට ඕනෑම අවස්ථාවක යොදා ගන්නට පුළුවන් මේ ප්‍රතිප්ලවීය බලවේගයක් වශයෙන් කියලා මේ ප්‍රශ්නේ මම හිතන්නේ ලොකුවට ගැටෙන්න සිද්ධ වුණා. දැන් 1971 අරගලයෙන් පස්සේ අප්‍රේල් වල මේ පිළිබඳව සාකච්ඡා කරලා ජනතා විමුක්ති පෙරමුණේ ඒ කාලේ හිටපු මධ්‍ය කමිටුවේ මමත් හිටියා. ඒක තීරණය කළා ඉන්දියානු ව්‍යාප්තවාදය කියන පන්තිය නතර කරන්න. ඒක නතර කළා තිබුණා 1987 88 වගේ කාලේ වෙනකම් මම 84 අයින් වුණා. ඒ නිසා ඉන්පස්සේ උනේ මොකද්ද කියන එක ගැන මට පැහැදිලි අදහසක් ඉදිරිපත් කරන්න බෑ. නමුත් ඊට පස්සේ නැවතත් ඒ පන්තිය ආපහු සක්‍රිය කරලා අරගෙන ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් මෙතන මේකේ දේශපාලන වශයෙන් තියෙන හරය තමයි දැන් මගේ විශ්වාසය අනුව දේශපාලනයයි ආර්ථිකයයි තියෙන්නේ එකට බද්ධ වෙලා. ආර්ථිකය දේශපාලනයටත් දේශපාලනය ආර්ථිකයටත් අන්‍යෝන්‍ය වශයෙන් බලපෑම් කරන තත්ත්වයක් තියෙනවා. විශේෂයෙන්ම ධනවාදය යටතේ ආර්ථික පදනම අනුව ඒ පදනමේ තියෙන නිෂ්පාදන මාදිලියයි පන්ති ව්‍යුහයයි අනුව තමයි රජය නීති පද්ධතිය මතවාදය ඒ වගේ ඒ තියෙන දේශපාලන ව්‍යුහය තීරණය කරන්නේ. ඇත්තටම ගත්තොත් ආර්ථිකය තමයි දේශපාලන බලය ගොඩනගන්නත් ඒ බලය ක්‍රියාත්මක කරන්නත් පදනම හදන්නේ. දැන් ධනේශ්වර නිෂ්පාදන මාදිලිය මතු කරන ප්‍රවණතාවයක් තියෙනවා. ඒක හැම ධනේශ්වර සමාජ නිර්මිතයකම තියෙන ස්වභාවයක්. ඒ කියන්නේ මේ නිර්මිතයේ ආධිපත්‍යය ඒකේ සීමාවෙන් ඔබට ව්‍යාප්ත කරන්න ඕනේ ඒක අවස්ථාවකදී ධනේශ්වර ක්‍රමයේ සංවර්ධනයත් එක්ක. මොකද එහෙම වෙන්නේ ධනේශ්වර ක්‍රමයේ යටතේ රාශිභූත කරන එක මේ ප්‍රාග්ධනය එක්රස් කරන එක. ඒක තමයි එක තාර්කික ප්‍රතිඵලයක් ධනේශ්වර ක්‍රමයේ. ඒක ඉදිරියට ගමන් කරන්නේ ලාභ ලබා ගන්න වගේම ප්‍රාග්ධනය ප්‍රසාරණය කරන්න ඒකට තියෙන මේ දිගටම තියෙන අවශ්‍යතාවය නිසා. ඒ නිසා දේශීය වශයෙන් ගත්තත් ජාත්‍යන්තර වශයෙන් ගත්තත් ධනවාදය තමන්ගේ බලපෑම් ක්ෂේත්‍රය පුළුල් කරගන්න ව්‍යාප්ත වෙන්න ඕන. ඒක තමයි මේ ධනේශ්වර ක්‍රමය යටතේ ව්‍යාප්තවාදය කියලා හඳුන්වන්නේ. දැන් මේකේ දැන් මම ආපහු කියන්නේ මේ ලංකාවේ තිබිච්ච තත්ත්වය ගැන ගත්තොත් මේ
පක්ෂය ඒ කාලේ කියන්නේ ව්‍යාපාරය හැටියටත් ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ හැටියටත් අපි තේරුම් අරගෙන හිටියා වතුකම් කරුණුයි නාගරිකකම් කරුණුයි මේ අතරට පක්ෂයේ පදනම ගෙනියන්න ඕනේ කියන ඒ අවශ්‍යතාවය අපි බොහොම තදින් දැනගෙන හිටියා. මම උදාහරණයක් ඇටියට ගත්තොත් 1970 නොවැම්බර් මාසයේ මට මතක විදිහට කීන කැලේ තේවත්තේ මේ අපි දැන් කාලේ මලයියහ කම්කරුවන් කියන වතුකම් කරුවෝ දෙන්නෙක් වෙඩි තියලා පොලිසියෙන් ඝාතනය කරා. මම හිතන්නේ මේ වැඩ වර්ජනයක් කරලා. ඒකෙදි අපි මේ ඉලංචේලියන්ගේ 60 වල ඉලංචේලියන්ගේ නායකත්වයෙන් තිබිච්ච තරුණ සමාජවාදී පෙරමුණයි බාලසම්ප සහෝදරයාගේ නායකත්වයෙන් තිබිච්ච ලංකා සමසමාජ පක්ෂයේ විප්ලවවාදී ඒ දෙකත් එක්ක සම්බන්ධ වෙලා අපි 60 වල ලොකු රැලියක් කරා. අපි මම පැහැදිලි කරන්නේ ඉන්දියානු ව්‍යාප්තවාදය කියන ජාතිවාදයත් එක්ක තියෙන ඔය සම්බන්ධ කරන්න හදන උත්සාහය පිළිබඳව. ඉතින් දැන් මම කලින් කියපු විදිහට 71 අරගලෙන් පස්සේ ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ සාකච්ඡාව විවෘත කරා. දැන් අපි ඒ කාලේ මම සහෝදරයා ඉදිරිපත් කරා මේ සෝමන් සහෝදරයා මේ ඉන්දියාවට ගියපු කතාවත් එක්ක ඒක සම්බන්ධයෙන් මම පොඩ්ඩක් තව කරුණු ඉදිරිපත් කළොත් මේ විදේශීය සම්බන්ධතා අපිට තිබුණා නේ ගොඩක්. මේ කියන්නේ ඒ දවස්වල මේ කියන්නේ ලොකුවට තිබුණේ නැහැ. නමුත් එක එක රටවල් එක්ක අපේ සම්බන්ධය තිබුණා. ඒ ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයත් එක්කත් අපේ සම්බන්ධයක් තිබුණා විශේෂයෙන්ම 1977න් පස්සේ. ඒක ඉන්දියානු ආණ්ඩුවත් එක්ක තිබිච්ච සම්බන්ධකම තිබුණේ ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය හරහා. මම ජනතා විමුක්ති පෙරමුණේ නිවත් වෙන්නට ඉස්සර වෙලා මට මතක විදියට මේ ඔය ඩික්සිත් මහත්තයා හිටපු කාලේ නිරූපම් සෙන් මහත්මයා එතන මේ ඇටැච් කෙනෙක් හැටියට වැඩ කළා. පස්සේ මේ නිරූපම් සෙන් මහත්මයා ඉන්දියානු මහා කොමසාරිස්වරයා වශයෙන් උත්පත් කරා. මට මතකයි මේ කාලේ ඒ කියන්නේ 1977 ඉඳලා මම 84 අයින් වෙන්නේ ඒ අතරතුර කාලෙදී රෝහණ සහෝදරයත් එක්ක පවත්වපු සාකච්ඡාවලදී මේ අදහස් උමාර කර ගැනීම වලදී මේ අපි කතා වුණා දකුණු ආසියානු සමාජවාදී ජනරගයක් ගොඩනගන්න ඕන කියලා. ඒකට මේ බංග්ලාදේශයේ, භූතානේ, ඉන්දියාවේ, මාලදිවයින, නේපාලේ, පාකිස්තානේ, ශ්‍රී ලංකාව වගේ රටවල් වල ඉන්න ප්‍රගතිශීලී බලවේග එකතු කරලා එක බලවේගයක් හැටියට සකස් කරලා ඉදිරියට ගෙන යන්න ඕනේ කියන එක. ඉතින් මේක කොහොම හරි සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත පෙරළුණා 83න් පස්සේ මම දන්නේ කොයි කාලෙද කියලා 87 89 මේ වෙනකොට ඒක සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත කරලා ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ සාකච්ඡාව මම හිතන්නේ ඉතාමත්ම පටු අන්දමින් යොදාගත්තයි කියන එකයි මගේ අත්දැකීම. මොකද ඒ කාලේ ඉන්දියාවෙන් එන සාරි, ඉන්දියාවෙන් පරුප්පු වෙනවා, ඉන්දියාවෙන් ඒ සියලුම දේවල් වර්ජනය කරන්න කියලා නොයික ආකාරයට කියලා. දැන් අනිත් පැත්තට තවත් මේක ගැන මට මේ අවස්ථාවේ සඳහන් කරන්න එක වටිනවා. සෝමන් සමරසේන සහෝදරයා දීබේරගත්තේ මේ ඇත්තටම අපි ඒ කාලේ ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයත් එක්ක අතර තිබිච්ච සම්බන්ධකම් උපයෝගී කරගෙන හෙන්රි වික්‍රමසිංහ කියන සහෝදරයා තවමත් ජීවතුන් අතර ඉන්නවා. ඒ මගින් තිබිච්ච සම්බන්ධකම් ප්‍රයෝජනට අරගෙන සෝමිල් සහෝදරයා මේ බෝට්ටුවකින් ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවෙන් ගිහිල්ලා අන්තිමට ලන්ඩන් වලින් ඉවර වුණේ ගමන. දැන් රෝහණ සහෝදරයාට මම හිතන්නේ මේ පළවෙනි වතාවට වෙනවන කට්ටිය මගෙන් මේ තොරතුරු දැනගන්නේ. රෝහණ සහෝදරයාටත් ඒ වගේම අවස්ථාවක් ලැබුණා ඉන්දියාවට ගිහිල්ලා ජීවිතේ බේරගන්න. ඒකට අවස්ථාව සැලසුනේ ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයේ හිටපු මෝහනාචාර්ය කියන ඇටැචේ මේ කොමසාරිස් කාර්යාලයේ ඉන්න ඇටැචේ ඉස්ලාමික් ඇටැචේ පොලිටිකල් ඇටැචේ ඒ විදිහට මෝහනාචාර්ය කියන එයා හරහා එයා යෝජනා කරා රෝහණ සහෝදරයාට ඉන්දියාවට යන්න කියලා. ඒ යෝජනාව පක්ෂය තුලේ කතා කරලා ඒකට විරුද්ධ වුණේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නායකයා හැටියට හිටියේ මට නම් මතකයි. කීර්ති විජයබාහු කියන නමින් කෙනෙක් සහෝදරයා. එයා තමයි ඒක වළක්වලා දෙන්නේ යන්න එපා කියලා. හරිද? ඒක මම මේ අවස්ථාවේ සඳහන් කරන්න එක වටිනවා. මොකද ඒක මේ ඉතිහාසෙට ඒක මේ සඳහන් විය යුතු නිසා. ඊළඟට අන්නේ දැන් ඉන්දියාවේ ධනවාදය මේ පළල් වෙලා මේ අපේ රටවලට පැතිරෙනවායි කියන එක ඒක මේ ඇත්තටම බ්‍රිතාන්‍ය තුන දෙනේ. බ්‍රිතාන්‍ය තනිරටක ධනවාදී ඉඳලා අධිරාජ්‍යවාදයට ඒක පළල්ුනේ අමුද්‍රව්‍ය ලබා ගන්න, තව රටවල් අල්ල ගන්න ඕන, ඒගොල්ලන් භාණ්ඩ නිෂ්පාදනය කරනවා, විකුණන්න අලුත් වෙළඳ පොළවල් හොයා ගන්න ඕන, ආයෝජනය කරන්න අවස්ථා හොයා ගන්න ඕන. අන්නේ ඒ අවශ්‍යතාවය වෙනුවෙන් තමයි මේ ව්‍යාප්තවාදය එන්නේ. ඒක පැන නගින්න කාර්මික විප්ලවය නිසා. ඉතින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයක් නිර්මාණය වුණේ ඒ විදිහට.
ඒ වගේම තමයි ඒ වගේ තත්ත්වයක තමයි ඉන්දියානු ධනවාදයටත් බලපෑවේ. හැබැයි ඉන්දියානු ධනවාදය ඉස්සරහට එන්නේ වෙනස් ගෝලීය තත්ත්වයන් යටතේ. මේ ලෝකේ ඇත්තටම දැන් අපි මේ ඉන්දියන් ව්‍යාප්තවාදය ගැන සාකච්ඡා කරන්න පටන් ගන්නේ මම හිතන්නේ 1960 ගණන් වල අගභාගයේ 70 ගණන් වල මුල. නමුත් ලෝකේ ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ සාකච්ඡාව පටන් ගන්න 1950 ගණන් වල ඉඳලා. ඕක පටන් ගන්න චීනයයි ඉන්දියාවයි අතරේ එක්තරා ආකාරයකින් මේක මේ අවස්ථාවාදී සංකල්පයක් හැටියට දාපෝයරල බලනකොට පේනවා. මොකද චීනයයි ඉන්දියාවයි අතරේ ලොකු ප්‍රශ්නයක් තිබුණා දේශ සීමාව පිළිබඳ. ඒකේ අර මැක්මොහන් ලයින් කියලා ඒ දේශ සීමාවට මේ චීන ඉස්සරලාම මුලින් මේගොල්ලෝ සාමකාමීව හිටියා ඉස්සර. නමුත් 1950 ගණන් වලදී ඉන්දියාවේ භූමි ප්‍රදේශයෙන් වර්ග කිලෝමීටර 1,20,000ක් විතර චීනයට අයිතියි කියලා චීන සිතියම් වල පෙන්වුවා. ඊළඟට ඒකත් එක්ක තවත් ප්‍රශ්නයක් ආවා 1959 දී ටිබෙට් මේ ජනතාවගේ මේ ආධ්‍යාත්මික නායකයා හැටියට සැලකෙන දලයි ලාමා ජීවිතේ බේරගන්න ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයට මේ එයාට මේ යන්න සිද්ධ වුණා. ඒ ටිබෙට් ඇත්තටම සරණාගතය 10 ගණනක් ඉන්දියාවේ තාම ජීවත් වෙනවා. ඉන්දියාව දලයි ලාමා පිළිගත් එක ගැන මාවෝ සේතුන් බොහොම අසතුටෙන් හිටියේ. එතකොට ඉන්දියාවට චෝදනාවකුත් තිබුණා ටිබෙටේ ලාසා කරලා ඇති කරේ ඉන්දියාව කියලා. එතකොට ඉන්දියාව දිහා බලන්න පටන් ගත්ත චීනය තර්ජනයක් විදියට. මෙන්න මේ අවස්ථාවේ තමයි පළවෙනි වතාවට 1950 ගණන්වල චීන ඉන්දියාවට චෝදනා කළේ ටිබෙටේ හිමාලය ප්‍රදේශයේ ඒ ප්‍රදේශය පුරා ව්‍යාප්තවාදයකට අධිරාජ්‍යවාදයකට මුල පුරනවා කියලා. දැන් මම අද තියෙන තත්ත්වයට ආවොත් ඇත්තටම මම හිතන්නේ එදා තිබිච්ච තත්ත්වෙ නෙවෙයි අද ලෝකේ ගත්තම. මොකද එකක් චීනයයි ඉන්දියාවයි අතරේ දැන් විශාල සම්බන්ධකමක් නැතන ඇත්තටම ඉන්දියාවේ ලොකුම මේ ට්‍රේඩින් පාර්ට්නර් මේ කියන්නේ මේ වැඩියෙන්ම මේ බඩු විකුණන මේක චීනය. ඊළඟට ඒ සම්බන්ධකම් ගොඩනැගිලා දැන් එක පැත්තකින් ඉන්දියාව බොහොම බලවත් රටක් වෙලා තියෙනවා. ඒකට ලෝක වෙළඳපොලේ තරම් කරන්න පුළුවන් තත්ත්වයක් මේ තියෙනවා. චීන ඊට වඩා දියුණු තත්ත්වයක් අත් කරගෙන තියෙනවා. මේ තත්ත්වය යටතේ ඒ කියන්නේ ඉන්දියාව ව්‍යාප්තවාදයක් ගැන කතා කරනවා අපිට චීන ව්‍යාප්තවාදයක් ගැන කතා කරන්න වෙනවා. මොකද එහෙම මම කියන්නේ මේ ධනේශ්වර ක්‍රමයේ ව්‍යාප්ත මොකද චීනෙත් තියෙන ඇත්තටම කොමියුනිස්ට් පක්ෂයේ පාලනය යටතේ නමුත් රාජ්‍ය ධනවාදී ක්‍රමයක්. මේක ගැන කතා කරන්න ගියාම ඒ කියන්නේ අද තියෙන ගෝලීය තත්ත්වය එදාට වඩා හුඟක් වෙනස්. මේ තත්ත්වය යටතේ මම හිතනවා අපි බොහොම කල්පනාකාරීව කටයුතු කරේ නැත්නම් මොකද දැන් අද වෙනකොට සංකීර්ණ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇවිල්ලා එහෙන් ලෝකේ වෙනස් තත්ත්වයක් ඇති කරන්න හදනවා. ඊළඟට ආසියාවට ඒ නිසා ලොකු බලපෑමක් ඇති වෙලා තියෙනවා. මේ තත්ත්වය යටතේ අපිට මොකද්ද කරන්න පුළුවන්? ඒ ප්‍රශ්නය මතුවෙනවා. ඒ ප්‍රශ්නේදී මම හිතනවා ඒ කියන්නේ අපි මේ කොහොමද මේ බැලන්ස් එක පවත්වාගෙන යන්නේ චීනයි ඉන්දියාවයි අතර ලොකු සංකීර්ණ ප්‍රශ්නයක්. ඒ බොහොම පරිස්සමෙන් මම හිතන්නේ ඒක හැන්ඩල් කරන්න ඕන එකක්. ඉතින් මොන පරමාර්ථයකින් මම හිතන්නේ මේ NPP ආණ්ඩුව සහ අනුර කුමාර සහෝදරයා මේ පද්ම විභූෂණ ලොකුම සම්මානය දීලා මොන විදියටද ඒක මොකක්ද අදහස කියන එක මට තේරෙන්නේ නැහැ. නමුත් මට ප්‍රශ්න දෙකක් තියෙනවා මේ ගෙනෙන මේ කටයුතු සම්බන්ධයෙන්. මොකද දැන්ට ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. අත්සන්කරපු ගිවිසුම් ගැන මේ තාම කිසිම පැහැදිලිතාවයක් නැහැ කියලා. ඒ ගැන නොයෙක් අදහස් කියනවා. අමාරු කියනවා පාර්ලිමේන්තුවෙන් ගන්න පුළුවන්, අමාරු කියනවා මොකද්ද තොරතුරු පනත යටතේ ගන්න පුළුවන් රෙමෙන් කියලා කියනවා. නමුත් මම හිතනවා මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක තියෙන මූලික මේ කාරණයක් තමයි යම්කිසි ආකාරයක ගිවිසුමක් අත්සන් කරනවා නම් වෙන රටක් එක්ක ඒ ගිවිසුමේ තියෙන කරුණු සම්බන්ධයෙන් රටේ ජන කොටස් එක්ක සාකච්ඡා කරලා ඒ ජනතාවත් එක්ක ඉදිරියට යන එක. ජනතාවට පැහැදිලි කළ සමහරවිට මේක බොහොම සංකීර්ණ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් ඒ සංකීර්ණ ප්‍රශ්නය මම හිතන්නේ පැහැදිලි කරන්න පුළුවන්. අද ලෝකේ තියෙන තත්ත්වය වෙනස්. ලෝකේ තියෙන මෙන්න මේ වගේ තත්ත්වයක්. මේ තත්ත්වය උඩ අපිට මෙන්න මේ විදිහට කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා කියලා ජනතාවත් අරගෙන යන්න ඕන. එතකොට නමුත් එහෙම දෙයක් අද තාම මේ එහෙම පේන්න නැහැ. ඊළඟට අනිත් පැත්තෙන් ඒ අත්සන් කරපු ගිවිසුම් වලට ඒ කියන්නේ ආරක්ෂාව ඊළඟට ජල මොකද විදුලි බල ශක්තිය මේ විදිහේ දේවල් අඩංගු වෙනවා නම් මම හිතන්නේ අපි ප්‍රතිපත්තිමය වශයෙන්
මූලික වශයෙන් ගන්න ඕන දෙයක් තමයි ජාතික ආරක්ෂාවට වැදගත් වෙන ක්ෂේත්‍ර ඒවා ආරක්ෂා කරගන්න එක අපිට බොහොම වැදගත්. මේ උදාහරණයකට ගත්තොත් ආහාර සුරක්ෂිතතාවය, ජල සුරක්ෂිතතාවය, බල ශක්ති සුරක්ෂිතතාවය, ඒ වගේම අපේ තියෙන සංනිවේදන මාර්ග ආරක්ෂා කරන එක මේවා අපිට හුඟක් වැදගත්. ඉතින් ඒ නිසා මේ පිළිබඳව මම කල්පනා කරනවා මේ ජාතික ජනබලවේග ආණ්ඩුව ඒ පිළිබඳව යම්කිසි හැඟීමක් ඇතුව අවබෝධයක් ඇතුව කටයුතු කරයි කියලා. ඉතින් මම හිතන්නේ මේ ගිවිසුම් පිළිබඳව ජනතාව දැනුවත් කරන එක එක පැත්තකින් හුඟක් වැදගත්. අනිත් පැත්තෙන් මේ ජනතාවගේ අදහස් විමසලා ඒ ජනතාව ඒ සාකච්ඡාවට ඇතුළත් කරගෙන ඒ අයත් එක්ක ඉදිරියට යන්න කටයුතු කරන්න ඕනේ කියලා මම කල්පනා කරන්නේ. ඔව් ඇත්තටම අනුර කුමාර දිසානායක කියන චරිතය ශ්‍රී ලංකාවේ දේශපාලනයට තරුණ නායකයෙක්. ඒත් එක්කම ජනතා විමුක්ති පෙරමුණ පළමු වරට පක්ෂයක් විදිහට බලය අත්හදා බලන්නේ. ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණට ඊළඟ අභියෝගයක් විදිහට මේ 9 වෙනිදා මේ එන 9 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණට පළාත් සභා නගර සභා ඡන්දයක් තියෙනවා. මේ සියලුම දේවල් හේතු කරගෙන මම හිතන විදිහට දේශපාලන උපායන් විදිහට මොවුන් මේක හෙළිදරව් නොකර ඉන්නවාද දන්නේ ඡන්ද ඉවර වෙනකන්. නමුත් ඔබ කියපු දේ ඇත්ත. අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක්. අපි සියලුම දේ රටේ ජනතාවට දැනගැනීම අයිතිය තියෙන ඔවුන් සමග සියලු ගනුදෙනු ඒ ආකාරයෙන්ම සිදු කළ යුතුයි. ජනතාවත් එක්ක එකමුතුව ගන්නා වූ තීරණ ඒවා සාර්ථක විදිහට ඉදිරියට යනවා කියලා ඔබ දේශපාලනයේ පළපුරුද්දාදාත් නායකයෙක් විදිහට ඔබ කියන දේ පිළිගත හැකි. ඊට පස්සේ මම ඔබගේ කතාවට තව එක කතාවක් එකතු කරනවා. ඔබ ජනතා විමුක්ති පෙරමුණ කොමියුනිස්ට් සමාජවාදී පදනම් කරගත්තේ කොමියුනිස්ට් න්‍යාය පදනම් කරගත්තේ සමාජවාදී රාජ්‍යයක් නිර්මාණය කළ යුතුයි කියන තැනක ඉන්න පක්ෂයක්. නමුත් අද මේ විශේෂයෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිරන්තරයෙන්ම මේ කතා කරන සමාජවාදී රාජ්‍යයක් කොමියුනිස්ට් දර්ශනය තුළ සමාජවාදී රාජ්‍යයක් නිර්මාණය කළ යුතුයි කියලා මේ දර්ශනයක් ඉදිරිපත් කරන ඔබගේ කතාව තුලත් මේ ධනවාදී සමාජවාදය ගැන කිසියම් විදිහකට වෙන තර්කයක් ගොඩ නැගුණා. මේ තර්කයේ කිසියම් තැනක ප්‍රායෝගික යථාර්ථය තුල ප්‍රායෝගික දේශපාලන යථාර්ථය තුල මේක අද ප්‍රායෝගික සංකල්පයක් විදිහට ඉස්සරහට ගිහිල්ලා තියෙනවාද? මොකද මම මේක අහන්න හේතු උනේ මේ නිරන්තරයෙන්ම මේ උදේ හවා මේ පිරිත් කියනවා වගේ මේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ කොමියුනිස්ට් වාදය සමාජවාදය ගැන නිරන්තරයෙන්ම කතා කරනවා. නමුත් කොමියුනිස්ට් වාදයක් හෝ සමාජවාදයක් ගැන කිසියම් විදිහට පූර්ව අර්ථකථන බොහොම සරල කෙටි දේවල් වලින් මේ ගැන කිසියම් විග්‍රහයක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක අමු බොරුවක්ද? මේක න්‍යාය තියෙනවා. අපි දකින්න ලෝකේ විවිධ න්‍යායන් තියෙනවා. මේ න්‍යායන් කවදාකවත් ප්‍රායෝගික තලයේ යථාර්ථයක් බවට පත් නොවන න්‍යායන් තියෙනවා. මේ වගේ න්‍යායන් එහෙම නැත්නම් මේක ප්‍රායෝගික කළ හැකි යථාර්ථවාදී න්‍යායද? දැන් ඔබ කියන න්‍යාය නේද අද ලිබරල් නව ලිබරල් වාදය හෝ ලිබරල් වාදයේ තියෙන වෙනස්කම තුලින්. ඒ කියන්නේ අද එදා ධනේශ්වර රාජ්‍යයන් අද විවිධාකාර වලට වෙනස් වෙලා මානව හිතවාදී ලිබරල් ධනවාදී රාජ්‍යයන් බවට පරිවර්තන වෙලා තියෙනවා. ඒකේ ඵලයක් විදිහට තමයි අපි අද මේ ඕස්ට්‍රේලියාව වගේ රටවලට සංක්‍රමණය වෙලා සමාන අයිතිවාසිකම් භුක්ති විඳලා ජීවත් වෙනවා. නමුත් මේක ධනේශ්වරයයි කියා ගන්න ක්‍රමයක්. නමුත් අපිට එහෙම මහා ලොකු ධනේශ්වර ක්‍රමයක් විදිහට මේ සමාජ ක්‍රමය පේන්නේ නැහැ. මොකද අපි දකින විදිහට අවශ්‍යතාවය උමනාව තියෙනවා නම් මේ රටේ සෑම පුරවැසියෙකුටම සමාන වරප්‍රසාද භුක්ති දීමේ අයිතියක් තියෙනවා කියන තරක අපි ඉන්නවා. අද චීන ගත්තත් මහා කොමියුනිස්ට් රාජ්‍යයන් ගත්තත් චීනෙත් එහෙම් පිටින් ධනවාදී රාජ්‍යයක්. අනිත් පැත්තෙන් රුසියාව ගත්තත් රුසියාව අද දැඩි ජාතිවාදී රාජ්‍යයක්. ඒත් එක්කම අද ජර්මනිය ගත්තාම නැගෙනහිර ජර්මනිය තමයි වැඩිම විදිහට ජාතිවාදී ප්‍රවණතාවයන් වර්ධනය වෙච්ච එකම පළාත. එතකොට එහෙමනම් කොමියුනිස්ට් මතවාදයක් තිබ්බනම් ඒ රටවල කොමියුනිස්ට් දර්ශනයක් තිබ්බනම් ඒ රටවල මේ මිනිස්සු බොහොම සරල සුබවාදී සාධාරණ මනුෂ්‍යත්වයෙන් සාධාරණ මිනිස්සු වෙන්න බෑ. නමුත් ඒ මිනිස්සු අද ධනේශ්වර ක්‍රමයේ තිබ්බ රටවලට වඩා බොහොම දැඩි ලෙස ජාතිවාදී ආගම්වාදී එහෙම නැත්නම් දැඩි ලෙසම ධනේශ්වර ක්‍රමයට රිංගපු මිනිස්සු වඩ පරිවර්තන වෙලා තියෙනවා. මෙන්න මේ ගැන පොඩි කෙටි මේ සරල හැඳින්වීමක් කරන්න බැරිද ඔබතුමාට?
නෑ මෙහෙමයි. දැන් ඇත්තටම මම හිතන්නේ ඔයක මේ ඕක න්‍යායික වශයෙන් කතා කරන්න කියොත් බොහොම දිග්ගැස්සෙන දෙයක්. ඒක නිසා මම ඒ පැත්තට යන්නේ නැතුව. ඇත්තටම ගත්තම ඒ කියන්නේ ධනේශ්වර ක්‍රමය තුළ ඉදිරිපත් වෙන මූලික මේව එකක් තමයි පහුගිය කාලේ පාරිභෝජනවාදය සහ පුජ්‍යලවාදය. ඒ කියන්නේ Tamanට වැඩ කරලා දියුණු වෙන්න පුළුවන්. දියුණු වෙලා Tamanට අවශ්‍ය දේවල් මිලට අරගෙන වෙළඳ පොලේ තියෙනවා සියලුම දේවල්. ඒවා මම කියන්නේ કૃත්‍රිම වශයෙන් මේ ඉල්ලුම නිර්මාණය කිරීම ගැන ඒගොල්ලෝ කතා කරන්නේ නැහැ. නමුත් ඒ පාරිභෝජනවාදයට යටවෙච්ච එක. දැන් මේ தത്വයට තමයි සෝවියට් දේශය, නැගෙනහිර ජර්මනිය සහ යුරෝපයේ සමහර රටවල් මුහුණ දුන්නේ. ඒ රටවල් වල මේ පාරිභෝජනවාදය තිබුණේ නැහැ. නමුත් පාරිභෝජනවාදය ලොකුවට අනිත් රටවල් වලින් මේගොල්ලන්ට දැම්මා. මේ අපිට තියෙනවා මෙන්න මේ දේවල්, අපිට මේ ටීවී එකේ තියෙනවා මේ විදිහේ, ෆ්‍රිජ් තියෙනවා මේ විදිහේ. එහෙම කිව්වම මේක අර අපි හැමෝම මේ මොකද්ද ලෞකික මිනිස්සු තණ්හාව තියෙන උඩ මේක ඒ විදිහට ගත්තා. දැන් ඇත්තටම මෙතන මම දකිනවා මම මේක පුච්චලේ හැටියට මම කතා කරන්නේ. ඒකෙදි ඒ කියන්නේ ඇත්තටම ලෙනින් මාක්ස් ඉදිරිපත් කරපු අදහස කියන්නේ සමාජවාදයේ ගොඩනැගීම සඳහා සමාජ වෙනස්කම සිදුවිය යුත්තේ ධනේශ්වර ක්‍රමය උපක්‍රමයට දියුණු වෙච්ච රටවල් වල කියලා. ඒ කියන්නේ මේ ධනේශ්වර ක්‍රමය සංවර්ධනය වෙච්ච ඉහළටම ගියපු ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහ මේ පරිපාලන ව්‍යුහයන්ගෙන් අඩංගු සමාජයක් තමයි සමාජවාදී සමාජයක් වට පරිවර්තනය කරන්න පුළුවන් වෙන්නේ කියලා. දැන් ඔය වගේ තත්ත්වයක් දකින්න පුළුවන් ඇත්තටම ඒක එක්තරා අන්දමකින් දකින්න පුළුවන් මේ ස්කැන්ඩිනේවියානු රටවල් වල. ස්වීඩනේ, නෝර්වේ ඔය වගේ රටවල් වල තියෙනවා. ඒක ධනේශ්වර ක්‍රමය තමයි තියෙන්නේ. නමුත් ඒකේ සෑහෙන ලොකු බදු අය කිරීම තුලින් මුළු සමාජයටම අවශ්‍ය දේවල් සපයලා මේ ඒ සමාජය පවත්වාගෙන යනවා. ඒක එක්තරා ආකාරයකින් මේ කාලයකදී යම්කිසි ආකාරයක වෙනසකට භාජනය වෙලා සමාජවාදය කියලා අපි අඳුන්වන ඒ தත්ත්වය ඇති කරන්න පුළුවන් වෙයි. නමුත් ලෙනින් මේක සම්පූර්ණයෙන්ම කනපිට කරවල ඒ කියන්නේ රුසියාව මේ ධනේශ්වර ක්‍රමය අතින් ගත්තම ඉතාමත්ම අඩු දියුණු මට්ටමක තිබිච්ච රාජ්‍යයක්. ධනේශ්වර ක්‍රමය තිබුණා සමහර නගරවල සෙන්ට් පීටර්ස්බර්ග් වගේ රටවල. නමුත් අඩු දියුණු සමාජයක මේක කරන්න ගිහිල්ලා මේකේ සෑහෙන බරපතල විදියේ මේ අමාරුකම් වලට දුෂ්කරතාවයන්ට මුහුණ දීලා අවසානයේදී අවුරුදු 70 ගණනකට පස්සේ ඒක වෙනස් වෙලා ගියා. ඉතින් මේකෙන් අපි පාඩම් ඉගෙන ගන්නවා මිසක් ඒකෙන් පාඩම් ඉගෙනගෙන මේකෙන් විය යුත්තේ මොකක්ද කියලා අපි කල්පනා කරන්න ඕනේ. දැන් උදාහරණයක් ඇටියට ලෙනින් බලය ගත්තට පස්සේ මම මේක පිළිතුරු දෙන්නේ අර මේ සහෝදරයා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගැන කතා කරපු නිසා ලෙනින් බලය අරගත්තම ලෙනින්ට ලෙනින්ගේ අදහස තිබුණේ අර දැන් මේ බොහෝ දෙනා විප්ලවවාදීන් කියා ගන්නා ඉදිරිපත් කරනවා වගේ සංකල්පයක්. අපි දැන් බලය ගත්තා. අපි දැන් සමාජවාදය හදන්න ඕන. සමාජවාදය ගොඩනගන්න බලාත්කාරයෙන් පක්ෂයේ ජනතාව වෙනුවට ආදේශ වෙලා බලහත්කාරයෙන් ජනතාව මත මේක පටවන්නේ. අපි දැන් ඔය කියන සමාජවාදය මොකක්ද මට දැනගන්න ඕනේ. දැන් අපි නිරන්තරයෙන්ම උදිහවා පිරිත් කියනවා වගේ මේ සමාජවාදය ගැන කතා කරනවා. මේ මිනිස්සු තුල අවම සමාජවාදයක් තියනවාද? මේ මිනිස්සු කියන්නේ මානව හිතවාද? දැන් මානව හිතවාද තමයි නිරන්තරයෙන්ම සමාජවාදීක් වෙන්න පුළුවන්. අද එහෙම සමාජවාදයක් හෝ මොන හරි දෙයක් තිබ්බ නිසානේ අද අනුර කුමාර දිසානායක බලය ගත්තන් පස්සේ රටේ කිසියම් හෝ විදිහකට රටේ ජනතාව හික්මීමක් ඇති වෙලා තියෙන්නේ. දැන් උදාහරණ ගන්න ජර්මනිය ඊළඟ පෝලන්තය චෙකෝස්ලෝකියාව වගේ විවිධ රටවල් අද අන්ත දක්ෂිණාංශික අන්ත වර්ගවාදී රටවල් බවට පරිවර්තන වෙලා තියෙනවානේ. එතකොට මේ මිනිස්සුන්ට හික්මීම හදලා නැත්නම් මේ කොමියුනිස්ට් ක්‍රමය තුලින් හෝ සමාජවාදය තුලින් හෝ මේ මිනිස්සුන්ට හදලා නැද්ද? මොකද කාලාන්තරය තිස්සේ ඕනෑම පුද්ගලයෙක් ඕනෑම මානවයෙක් කිසියම් හෝ ක්‍රමයකට හැඩගැසුණන් පස්සේ මේ මනුස්සයා තුළ තියෙන පුද්ගල විනයක්, පුද්ගල සભ્યත්වයක්, පුද්ගල ගරුත්වයක්. ඒව කිසිම දෙයක් අද ඔය කොමියුනිස්ට් වාදයේ හෝ සමාජවාදී කියා ගන්න කිසිම රටක අද නැහැ. අද ප්‍රාථමික මිනිස්සුන් එහෙම කියන්නේ උදාහරණයක් ගන්න නැගෙනහිර ජර්මනිය දැන් මේ සහෝදරය සඳහන් කරපු නිසා නැගෙනහිර ජර්මනිය දක්ෂිණාංශික බලවේගය ඉතාමත් ප්‍රබලයි. ඒක මම පිළිගන්නවා. නමුත් ඒ වගේම ජර්මනියේ තියෙන ලොකුම වාමාංශික බලවේගය තියෙන්නේ නැගෙනහිර ජර්මනිය. මැතිවරණවල. හරි. නමුත්
මම කියන්නේ මේක මේ සමාජවාදය කරන සංකල්පෙත් එක්ක සම්බන්ධ කරන්නේ නෙවෙයි. අනිත් පැත්තෙන් ගත්තොත් අර සහෝදර සඳහන් කරපු විදිහට ධනේශ්වර මේ යටතේ දැන් අපි ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල සමාන අයිතිවාසිකම් භුක්ති විඳිනවා, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් භුක්ති විඳිනවා. සමාජවාදයේ යටතේ ඇත්තටම මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවනේ, මිනිස්සුන්ගේ මානව අයිතිවාසිකම් තියෙනවනේ, මිනිස්සුන්ට නිදහස් තියෙන්න ඕනේ. ඉතින් ඒ තත්ත්වයන් ඇති උනේ නැහැ ඒ රටවල. නිලධාරීවාදී පාලනයක් බිහි වෙලා නිලධාරීවාදයට යට වෙලා ඒ සීලම දේවල් අහිමි වුණා. මොකද මුලින්ම දැන් ගත්තොත් ඇත්තටම සෝවියට් දේශයේ තිබෙන ඉස්සලා රුසියාවේ මේ විප්ලවය ඇති වුණේ සෝවියට් සභාව තුලින්. සෝවියට් සභාව කියන්නේ ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයක්. ඒ කියන්නේ ඒකේ හැම දේශපාලන අදහසක් දරන අය නියෝජනය වුණා. ඒගොල්ලෝ දවස් ගණන් සාකච්ඡා කළා තමයි තීරණ ගත්තේ මෙන්න මේ දේවල් කරන්න ඕන කියලා. නමුත් පස්සේ කාලේ වෙනකොට මේ කියන්නේ මේ සෝවියට් කොමියුනිස්ට් පක්ෂය මේ සේරම නිලතල ඒවායි දැහැගෙන ඒක තුලින් ඒ සම්පූර්ණ ක්‍රියාව ජරා ජීර්ණ බවට පත් වෙලා අවසානයේදී නිලධාරීවාදයට ඇත වෙලා ගියා. ඉතින් ඒක මම දකින්නේ ඉතාමත්ම ඛේදජනක තත්ත්වයක්. ඒක ඇති වෙන්න දෙන්න හොඳ නැහැ අපි මොනම රටකවත්. ඊළඟට දැන් අර සහෝදරයා කිව්වා අපි මගේ රටවල මේ නමුත් දැන් ওই තත්ත්වය වෙනස් වෙලා යනවා. දැන් උදාහරණයක් විදිහට ගන්න ඇමරිකාව අද තියෙන තත්ත්වය. ඇමරිකාව අද ගත්තම ඒක විශාල වශයෙන් ඒ කියන්නේ අර මේ ලිබරල් ධනවාදයේ ඉඳලා මේ නව ලිබරල් වාදය හරහා දැන් ගිහිල්ලා තියෙනවා මේ කියන්නේ තනි රටක ධනවාදය කියන සංකල්පයට වගේ ආපහු දුවන්නේ. ඒ කියන්නේ අපේ රට අපි we will make America great again. හරිද? ඒ කියන්නේ එතන සම්පූර්ණ මේ නිෂ්පාදන කරන ස්ථාන ආපහු ඇමරිකාවට ගේන්න. ඒ කියන්නේ පිටරටවල තියෙන. ඊළඟට ඇමරිකාව තවදුරටත් ඒ බලය ආරක්ෂා කර ගැනීම සඳහා ගන්න ක්‍රියාමාර්ගයේ කොටසක් බවට පත් වෙනවා. අද නිදහස් වෙළඳාම කියන එක තර්ජනයට ලක් වෙලා. දැන් ෆ්‍රී ට්‍රේඩ් කියන එක අපි මම හිතන්නේ දැන් චීනය වගේ රටවල් ෆ්‍රී ට්‍රේඩ් කියන එක පිළිගන්නවා. නමුත් ෆ්‍රී ට්‍රේඩ් කියන එක යෝජනා කරපු රටවල් දැන් අනිත් පැත්තට ගිහිලා තියෙනවා. ඒකේ අනිත් පැත්ත. දැන් ඒගොල්ලෝ මේ ෆ්‍රී ට්‍රේඩ් නෙවෙයි අපි මේ බදු පනවලා ඒවා මේ සීමා කිරීමේ මේ ක්‍රියාමාර්ග වලට මේ යොමු වෙමින් තියෙනවා. මම හිතන්නේ අපි කතාව වෙන පැත්තකට යොමු වෙනවා මේකෙන්. නමුත් මම මේක ලංකාවට සම්බන්ධ කළොත් මට ඒක අවශ්‍යයි. ලංකාවට සම්බන්ධ කළ යුතුයි මේක. ඔව්. දැන් ලංකාවේ තියෙන තැන දැන් ඇත්තටම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට මාස 6ක් ගෙවිලානේ. මාස 6ක් මේ කියන්නේ ජනාධිපතිවරණ ඉඳලා මේ කැබිනට් එක පත් කරලා නම් ඉතර කාලයක් ගියේ නැහැ. නමුත් මාස 6ක් ගත වෙලා තියෙනවා. මේ කාලය ඇතුළත අපිට දකින්න තියෙනවා එක පැත්තකින් මේ ආණ්ඩුව කරන හොඳ දේවල්. අනිත් පැත්තෙන් දකින්න තියෙනවා මේ ආණ්ඩුවේ යම් දුර්වලකම්. අපි මේ දුර්වලකම් පිළිබඳව සාකච්ඡා කරන්න ඕනේ. ඒවා කොහොමද ඒවා මේ අඩුපාඩුකම් නැති කරලා කොහොමද ඉස්සරහට යන්නේ කියන. දැන් අපිට මට තියෙන එක ප්‍රශ්නයක් තමයි දැන් ඔය ආණ්ඩුව පිළිබඳව බරපතල විදියට විවේචන ඉදිරිපත් කරන සමාජවාදය ඇති කරන්න ඕනේ කියලා සමාජවාදී විප්ලවය වෙන්න ඕනේ කියන අය ඒගොල්ල බලේ හිටියනම් මේ සංස්ථාවේදී මොන විදියටද කටයුතු කරන්න කියන එක. ඔබතුමා ඒ ගැන මම ඔබතුමාගෙන් අහන්න හිතන් ඉන්නවා. මම අහන්න හිතන් ඉන්නවා. අද අනුර කුමාර දිසානායක රටේ නායකයා වෙලා ඉන්නවා. අද ඔබ විජේවීර සහෝදරයත් එක්ක යම් විශාල කාලයක් ඔහුත් ළඟ බොහොම ළඟින් ඒ දේශපාලන පක්ෂයේ නායකයෝ සමග දේශපාලන කාඩරවරුන් සමග ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දක්වා විවිධ දේවල් වලට ඔබ සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ඔබට කියන්න බැරිද අද අනුර කුමාර විජේවීර වුණා නම් අද රට මොකක් වෙයි? මං හිතන්නේ ලොකු වෙනසක් වෙයි කියලා. ඔබ හරියටම හරිද? ඔබ හරි කියලා හිතනවාද? මට ඒකට කියන්න එක සාධාරණ පිළිගත හැකි සාධකයක් එක්ක කියන්න ඕන. මොකද ඒකට මම විජේවීර සහෝදරයා ගැන මෙන්න මේ විදිහට උපකල්පනය කරනවා. අනුර කුමාර දිසානායක විජේවීරට ගැලපීමේදී මම මෙන්න මේ විදිහට හිතනවා. එතකොට මම ඒවට සම්බන්ධ වෙලා තියෙනවා. අපි පුරවැසිකමට හැදුවා. අපි අන්ත දක්ෂිණාසික මිනිස්සු එකතු කරන පොදු සන්ධානයක් හැදුවා. විශේෂයෙන් තිලක් කරුණාරත්නලා වගේ විවිධ මිනිස්සු අපේ ස්ටේට් වලට අපි ගෙනාවා. ඒ මිනිස්සු කෙලිම පෙනී හිටියේ සිංහල ජාතිකත්වය වෙනුවෙන්. මේ මිනිස්සු ගෙනල්ලා අපේ රැස්වීම් වල අපි කතා කරනවා. ඉතින් එතකොට අපි නිර්මාණය කරුවා විවිධ ජන සංවිධාන. ඒ තුලින් ඔබ හිතන්නේ අනුර කුමාරත් විජේවීරට සාපේක්ෂ මිනිහෙක් කියලාද? නෑ. ඒ පැත්තෙන් ගත්තම වෙනසක් තියෙනවා. ඔව්. මම කියන්නේ සේරම දේවල් අතින් මේ සමානයි කියලා. මොකද දැන් අද අනුර කුමාර සහෝදරයා පුද්ගල කවදාවත් එක හා සමාන වෙන්නේ නැහැ. නමුත්
ඔබට දේශපාලන පරිච්ඡයක් තියෙනවා, ඔබට දේශපාලනය ගැන දැක්මක් තියෙනවා. ඔබ කොහොමද අනුර සහ විජේවීර අද මේ පාලනයට ගලපන්නේ? ඒක ටිකක් අමාරු දෙයක් කරන්න. නමුත් දැන් රෝහණ සහෝදරයා ගැන ගත්තොත් රෝහණ සහෝදරයාගේ ඔය විශේෂයෙන්ම අපි ජාතික පරණය සම්බන්ධයෙන් ගත්තොත් ඒ ස්ථාවරය එක්තරා කාලෙන් කාලයට වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ එක කාලයකදී ස්වයං තීරණායිතිය පිළිගන්නත් ඊට පස්සේ ස්වයං තීරණායිතිය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනත් ඒක මම අර මේ රෝහණ සහෝදරයා ලියපු පොත දිහා බැලුවොත් ඒ පොතේ තියෙන මේක මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා ඒ ඉදිරිපත් කරන තර්ක. මොකද එහෙම දෙයක් ඒක පිළිගන්න තරම් පදනමක මම නැහැ. නමුත් අනිත් ඊට වඩා එහා ගිහිල්ලා බැලුවොත් දැන් අද ලෝකයේ ඇති වෙලා තියෙන සංකීර්ණ තත්ත්වය යටතේ ආර්ථික වශයෙන් ගත්තොත් රෝහණ සහෝදරයා හිටියයි කියලා වෙනසක් කරන්න බෑ. මොකද ඒ කියන්නේ දැන් රට ලොකු ආර්ථික අර්බුදයකට ලක් වෙලා මේ විශාල අර්බුදකාරී තත්ත්වයක ඉඳලා එතනින් ගොඩ එන්න කැපකිරීම කරන්න ඕන. ඒ කැපකිරීම කරන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි යම් කිසි ආකාරයක මම දකින්නේ මේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවයි ඊට ඉස්සෙල්ලා තිබිච්ච ආණ්ඩුවයි අතර තියෙන ලොකු වෙනස. ඒ කැපකිරීම කිරීමේදී දැනට දේශපාලන නායකත්වයත් කැපකිරීම කරනවා. නාස්තිය කපා හැරලා තියෙනවා. මේ අවකලමනාකරණය අත්හැරලා තියෙනවා. දූෂණය අඩු කරලා තියෙනවා. ඥාති සංග්‍රහ අයින් කරලා තියෙනවා. අර ඒ විදියට කටයුතු කරන එක මම දකින්නේ ඒක කලින් ආණ්ඩුවට වඩා ලොකු වෙනසක් තියෙනවා. ඒක අපි මේ ජනනාත්මක විදියට අපි ගන්න ඕන. අර සමහර කියනවානේ මේකම රනිල් වික්‍රමසිංහ කරපු දෙයක්ම තමයි කරන්නේ කියලා. නෑ මම පිළිගන්නේ නෑ ඒකක්. ඒක වැරදි. කොහොමද එහෙම කියන්නේ? නෑ එකක් ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා බලයෙන් දෙද්දී එයා මේ කිසිම දෙයක් කරේ නෑනේ. ඒ කියන්නේ එක පැත්තකින් අපි ගත්තොත් IMF එකට යනකොට IMF එකට අරන් ගියාද මෙන්න මේ විදියට අපි කරමු කියලා අදහසක් එහෙම අරන් ගියේ නෑ. එයා සීමාවක් සකස් කරලා ඌ අපි මේක මේ IMF එකෙන් කිව්වම හැම අපි කරනවා මේක කියලා එයා මේ ක්‍රියාදාම ඉස්සරහට ගෙන යන කටයුතු කරා. නමුත් දැන් පාර්ලිමේන්තුව ඇතුලේ නීති රාමුවක් ගෙනල්ලා ඉස්සරහට එන ආණ්ඩුත් කොටු කරලා ඒ විදිහේ තත්ත්වයක් ඇති කරා. නමුත් දැන් අනුර කුමාර සහෝදරයා ජාතික ධනබලවේගය ආවට පස්සේ එයා කලේ ඒකට ඇත්තටම IMF එකේ සීමාව තුළ තමයි. නමුත් යම් කිසි ආකාරයක අදහසක් IMF එකට ඉදිරිපත් කළා නෑ අපි ජනතාවට යම් ආකාරයක සහන සලසන්න ඕන කියලා. ඒක ඉදිරිපත් කළ යම් කිසි ආකාරයක සහන සැලසීමට ඉඩ සලසගත්තා. ඉතින් ඒක මම දකින්නේ අර ප්‍රවේශයයි මේ ආණ්ඩුවේ ප්‍රවේශය අතර තියෙන වෙනසක්. ඊළඟට කලින් තිබිච්ච ආණ්ඩුවේ ප්‍රවේශය ගත්තම ඒක දූෂණය නැති කරන්න කිසි දෙයක් කළේ නැහැ. නාස්තිය නැති කරන්න කිසි දෙයක් කරේ නැහැ. මේ රාජ්‍ය පරිපාලනය ගතින් ගත්තම රටේ නිෂ්පාදන ඇති කරන්න කිසිම ක්‍රියාවක් තිබුණේ නැහැ. ඒ මේගොල්ලන්ගේ දැන් අනිත් එක මේ ආණ්ඩුවයි කලින් තිබිච්ච රනිල්ගේ වැඩපිළිවෙල අතර තියෙන ප්‍රධාන වෙනසක් තමයි දැන් කලින් ආණ්ඩුව ඉදිරිපත් කරේ මූලික දේ මේ ඉංග්‍රීසියෙන් කියනවා නම් එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් ප්‍රොඩක්ෂන්. ඒ කියන්නේ මේ පිටරට පටවල මේ ආදායම ලබා ගැනීමේ ක්‍රමයක් විතරයි. නමුත් මේ ආණ්ඩුව එක පැත්තකින් ඒ කියන්නේ විදේශීය මේවා ගැන කතා කරනවා. නමුත් රටේ නිෂ්පාදනය වැඩි කිරීම තුළින් රටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් සපුරාලීම තුළින් ඉස්සරලා මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් සපුරලා ඒක උඩ ගොඩනගන සේවා ආර්ථිකයක් තුළින් මේ ඒ අවශ්‍ය අනිත් දේවල් කරන්න ඕන කියන අදහසේ ඉන්නවා. ඉතින් මම දකින්නේ ඒක ලොකු වෙනසක්. මේ ඉතින් ඒක මම දකින්නේ මේක පිළිගන්නේ නැහැ. මම මේ ආපහු අර මේ විප්ලවවාදීන් හැටියට ඉදිරිපත් කරන අදහස් පිළිබඳව බැලුවොත් අපිට ප්‍රධාන දෙයක් තමයි මේ අවස්ථාවේ රැඩිකල් අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ඒ රැඩිකල් අදහස් කොහොමද ක්‍රියාත්මක කරන්නේ මහ පොළවේ කියලා ඒක පිළිබඳ අදහසක් කිසි කෙනෙක් ඉදිරිපත් කරන්නේ නැහැ. සටන් පාට ඉදිරිපත් කරන්න පුළුවන් මේක කරන්න. මොකද දැන් අද මතුවලා තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ ආණ්ඩුවට මතුවලා තියෙන ප්‍රශ්නයක් තමයි. ඒ කියන්නේ මානව සම්පත් පැත්තෙන් ගත්තම තියෙන ලොකුම අඩුව. මම කියන්නේ රජයේ පැත්තෙන්. රජයේ කටයුතු නිලධාරීත්වයකින් කටයුතු කරන්න ඒ දක්ෂතකම් තියෙන ඒ අය බොහොම හිඟයි. ඒ නිසා ඒගොල්ලන්ට සමහරලාට සිද්ධ වෙලා තියෙනවා අඩුපාඩු තියන අය යොදව ගන්න. මම කල්පනා කරන විදිහට මම හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන්. නමුත් අඩුපාඩු සහිත නොඑක් විදිහේ වැරදි කරපු අය රාජ්‍ය සේවය සඳහා සහ පරිපාලනය සඳහා යොදවාගෙන තියෙනවා කියන චෝදනාව තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තම මම දකින ලොකු අඩුපාඩුවක් තමයි ආණ්ඩුවේ
ඒ කියන්නේ මේ ඉංග්‍රීසියෙන් කියනවා නම් lack of delegation. ඒ කියන්නේ දැන් ඇමතිවරු මම දකින විදිහට සමහර දෙනා පැය 24ම වැඩ. මම දන්න කට්ටිය ඉන්නවා පැය 8ක් නිදාගන්නේ නැහැ. මුළු දවසම වැඩ. නමුත් එහෙම නෙවෙයි කරන්න ඕනේ. ඒ යම් යම් දේවල් යම් කිසි විදියකට ඒක මේ කළමනාකරණය කරගන්න ඕනේ, බෙදා ගන්න ඕනේ ඒවා පවරන්න දෙන්න සුදුසු අය හොයාගෙන ඒගොල්ලන්ට ඒ පවර්ලා ඒවා කරනවාද කියලා බලන්න ඕනේ. අන්න එහෙම. නමුත් එහෙම නැත්නම් වෙන්නේ මොකද? ඔය අයම අර ඉංග්‍රීසියෙන් කියනවා බර්න් අවුට් වෙනවා කියලා. ඒ කියන්නේ මේක කරගන්න ගිහිල්ලා අන්තිමට පිච්චිලා යනවා. හරිද? එහෙම තත්ත්වයක් ඇති නොවේවා කියලා මම මේ ප්‍රාර්ථනා කරනවා. අනිත් එක ආණ්ඩුව පැත්තෙන් තියෙන උපාය මාර්ගික ප්‍රවේශ හුඟක් වෙලාවට පැහැදිලි නැහැ. ඒකට එකක් තමයි ඒක හේතුව මම හිතන්නේ පණිවිඩ හෝමාරුවේ තියෙන ලොකු ප්‍රශ්නයක්. ජන සංනිවේදනයේ පැත්තෙන් ගත්තම ලොකු අඩුපාඩුවක් තවමත් තියෙනවා. ඒ කියන්නේ මේ දේවල් හරියට එන්නේ නැහැ. ඊළඟට ආණ්ඩුවට ලොකු මේ අරුදු ගණනාවක් තිස්සේ එකතු වෙච්ච ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ වයින් ප්‍රමුඛතාවය දෙන්න පුළුවන් මොනවටද ප්‍රමුඛතාවය නැතුව අඩු එහෙම කරන්න පුළුවන් මොනවද කියලා තාම හරියට එහෙම පැහැදිලි තත්ත්වයක් පේන්න නැහැ. ඉතින් ඒක මං හිතන්නේ ඒවා හරි ගස්ස ගන්න ඕන දේවල්. එනම් මම කියන්නේ අර මේ ලෙඩා මේ දැන් ලෙඩ වෙලා බෙහෙත් දෙනවා. බෙහෙත් දෙනකොට මේ ලෙඩාට බෙහෙත් දෙන එක විවේචනය කළා මැරෙන්න ඕන කියලා කියන එක එකක්. නමුත් ඒ බෙහෙත් දෙන්න ඕන විදිය ඊට වැඩිය වෙනස් කරලා ලෙඩා සුව කරගන්න කටයුතු කරන එක වෙන එකක්. ඉතින් මම හිතන්නේ අපිට කරන්න තියෙන්නේ මේ ආණ්ඩුව කරන සුබ දේවල් මේ ඒ විදියට අගය කරලා ජනනාත්මක දේවල් ඒ විදියට බලලා අඩුපාඩු තියෙන ඒවා පිළිබඳව අපි විවේචනාත්මක ලෙස නිර්මාණාත්මක ලෙස අදහස් ඉදිරිපත් කරලා ඒක ඉස්සරහට ගන්න පුළුවන්ද කියන එක බලන්න ඕනේ. නමුත් අනිත් පැත්තෙන් එම ලොකු අඩුපාඩු තියෙනවායි කියලා අදහස් කරන අය ඒගොල්ලන්ට යුතුයකමක් තියෙනවා. ඒගොල්ලන්ගේ අදහස් ඉදිරිපත් කරන අපි හිතනවා මෙන්න මේ විදියට කරලා මේක වෙනස් කරන්න පුළුවන් කියලා. නමුත් එහෙම අදහසක් මට තාම එහෙම ඉදිරිපත් වෙලා නැහැ. මේගොල්ලෝ මේ සටන් පාට ඉදිරිපත් කරනවා මිසක් මේ ඊට වැඩි එහා ගියපු දෙයක් මේ පේන්නේ නැහැ. දැන් ඇත්තටම මේ මාස 6ක කාලය තුල ජාතික ධන බලවේගයේ ආණ්ඩුව කටයුතු කරපු දිහා බැලුවොත් දැන් ඔය මේ තවදුරටත් සඳහන් කළා ඥාති සංග්‍රහය නැහැ, දූෂණය නැහැ. ඊට අමතරව ගත්තම නීතිය ආධිපත්‍ය තරමක දුරට දැනට තියෙනවනේ. ස්ථාපිත කරලා තියෙනවා. නීතිය ආධිපත්‍යය එක්තරා දුරකට මේ වල තියෙනවා. අඩුපාඩු තියෙනවා. මොකද මේ තිබිච්ච සම්පූර්ණ ආධිපත්‍ය නීති ආධිපත්‍ය නැති වෙලා තිබිච්ච තත්ත්වයක් යටතේ ආපහු ඒක ඇති කරන එක ලොකු ප්‍රශ්නයක්. ඊළඟට ආණ්ඩුව ජාතිවාදය අවුස්සන්නේ නැහැ. මම සමහර වෙලාවට මම ඉන්නවා ආණ්ඩුවට වඩා වෙනස් මතයක මේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන්. නමුත් මම මූලික වශයෙන් පිළිගන්නවා මේ ආණ්ඩුව ජාතිවාදය අවුස්සන ආණ්ඩුවක් නෙවෙයි. ඒ ජාතිවාදී දේශපාලන සංඛ්‍යාව තමයි ආණ්ඩුවේ ප්‍රධාන තේමාව වෙලා තියෙන්නේ. ඔව්. එතකොට ඊළඟට දැන් මේ දේශපාලනඥයන් අතින් ගත්තම ඒගොල්ලන්ගේ ප්‍රතිලාභ අඩු කරලා තියෙනවානේ. විශ්‍රාම වැටුපන ඉස්සරහට මේ විශ්‍රාම වැටුප නැති කරන්නයි මේ කෑම් බෙහෙල් පිළිබඳ ප්‍රශ්න, නිවාස පිළිබඳ ප්‍රශ්න. ඔබ ඉතින් අනිත් පැත්තෙන් ගත්තොත් දැන් මේ IMF එකකින් ඉදිරිපත් කරපු ප්‍රෝග්‍රෑම් එක යටතේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ වැඩපිළිවෙලට වඩා වෙනස් විදියට මේ ආණ්ඩුවේ අයවැය තුලින් IMF එකත් එක්ක කරපු සාකච්ඡා තුලින් යම් කිසි ආකාරයක සහන සල්සන්න දැනට යම් කටයුතු කළ තියෙනවා. මම කියන්නේ ඒවා සම්පූර්ණ 100%ක් මේ ඒ සහන වලින් මිනිසුන්ගේ මේ වේදනාව නැති වෙනවයි කියලා නෙවෙයි මම කියන්නේ. ඒ ප්‍රශ්න විසඳෙනවයි කියලා නෙවෙයි. නමුත් තිබිච්ච තත්ත්වයට හැටියට ඊට වඩා සහනකාරී තත්ත්වයක් ඇති කරලා තියෙනවා. මේ ඒ කියන්නේ අස්වැසුම පොඩ්ඩක් වැඩි කරලා තියෙනවා. ගෝවින්ද සහනාධාරයක් දීලා තියෙනවා. මේ නිර්ධාරණයක වැටුප් පොඩ්ඩක් වැඩි කරලා තියෙනවා. ඒවා ප්‍රමාණවත් නැහැ. මම පිළිගන්නවා ප්‍රමාණවත් නැහැ. වෘත්තීය සමිති කියන කතාව ඇත්ත. නමුත් වෙලා තියෙන්නේ මේ තියෙන තත්ත්වයේ යටතේ මොන විදියටද එහෙම වැඩි කරන්න පුළුවන් කියලා එහෙම නිර්මාණාත්මක අදහසක් ඉදිරිපත් කරන එක එහෙම ඉල්ලීම් ඉදිරිපත් කරනගේ යුතුයකමක් තියෙනවා. මොකද එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඔබට කියනවාද කිසියම් හෝ විදිහකට විවේචනයක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලනය සහ දේශපාලන න්‍යාය පත්‍රය සහ දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔබට විවේචනයක් තියනවාද? මම ඉදිරිපත් කරන පළමු විවේචනය නම් අනුර කුමාර දිසානායකගේ විවිධ දේශපාලන උපාය උපක්‍රම බොහොම ජාතිවාදී පදනමකින් බොහොම අන්න ඒ වගේ පදනමකින් යම් තැන්වලදී විවේචනය කරලා තිබ්බා. මම දැක්කා ඔබට
විවේචනයක් තියෙනවා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අද දේශපාලන ක්‍රියාමාර්ග සහ දේශපාලන සටන් පාට සම්බන්ධයෙන් ඔබට විවේචනයක් තියෙනවද? නෑ මම මූලික වශයෙන් මම ඇත්තටම මේ පිළිබඳව ගාක්ම මම මේ අධ්‍යයනය කරලා නැහැ. නමුත් මූලික වශයෙන් මට දකින්න තියෙන දේ තමයි මේ ජනතා විමුක්ති පෙරමුණෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙන් වෙලා ඒක මේ කැඩලා එනකොට තිබුණේ ලොකු බලවේගයක් නේ. මට මතකයි සම්මේලනයක් තිබ්බ. ඒ සම්මේලනයේ සායන සාර්ථක සම්මේලනයක්. ඒක ඇත්තටම අපි හැමදෙනාම සුගතදාස පිටියේ ඉඩ මදි වුණා. පළමු රැස්වීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඒක ඉඩ මදි වුණා. ඔව්. පරාසයකට පක්ෂයක්. ඔව්. අනිත් එක මං හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු හොඳම ක්‍රියාකාරීන් තමයි මේ ඉවත් වෙලා ආවේ. ඇවිල්ලා මේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් එක්ක එකතු වුණා. දැන් දශක කිහිපයක් ගත වෙලා තියෙනවා එහෙම වෙලා. ඒ දශක කිහිපය තුලදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය දේශපාලන වශයෙන් සහ සංවිධානාත්මක වශයෙන් ඉදිරියට ගිහිල්ලා තියෙනවද? එහෙම නැත්නම් පසුබෑමකට ලක් වෙලා තියෙනවද? මම කල්පනා කරන විදිහට නම් පසුබෑමකට තමයි ලක් වෙලා තියෙන්නේ. මොකද ඒ කියන්නේ මැතිවරණ වලින් අත් කරගනිපු ප්‍රතිඵල දිහා විතරක් නෙවෙයි. මම පිළිගන්නවා මේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ නොඑක ආකාරයේ සටන් වල නිරත වෙලා තියෙනවා. මේ ඒක මම බැහැර කරන්නේ නැහැ. ඒක හොඳ ලක්ෂණයක්. නමුත් ඒ සටන් ක්‍රියාවලි තුලින් ජනතාව අතරේ වඩා ප්‍රධාන බලවේගයක් බවට පත් උනේ නැත්තේ ඇයි කියන එක පිළිබඳව ස්වයං වේචනාත්මක ලෙස සලකා බැලීමක් සිද්ධ වෙලා තියෙනවාද කියන ප්‍රශ්නේ මට තියෙනවා. ඔව්. ඔව් ඇත්තටම අපි විශේෂයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මම හිතන විදිහේ අපි කවුරුත් මන්ද ඇත්තටම වසන්ත මුදලිගේ සහෝදරයාට මොකද ඒක තමයි ශ්‍රී ලංකාවේ මේ අරගලය සහ මේ වෙනස් වීමේ මූලාරම්භය ඇති කරුවේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය. ඉතින් ඇත්තටම අපි කාටත් ඒ දේශපාලන සංසිද්ධිය අමතක කිරීමේ නොහැකි කියන තැනක මම ඉන්නවා. ඊට අමතරව මම අවසන් වශයෙන් ඔබගෙන් අහන ප්‍රශ්නය තමයි බෝබගේ සහෝදරයා ඔබ අපි දැක්ක මේ ධර්මන් වික්‍රමරත්න ලියලා දෙනවා බොහොම ලස්සන ලිපියක් මේ මෑත අවසාන කාලේ මම දැක්කා මේ ලිපියේ තියෙනවා මේ JVP ගේ දෙවෙනි නායකයා ගැන කිසියම් විදිහට විග්‍රහයක් ඒ තොරතුරු හෙළිදරව් කිරීම ඔබ JVP දෙවෙනි නායකයා විදිහට කවුද සැලකුවේ 1968 ඉඳලා 68 සුළු කණ්ඩායමක් හැටියටනේ පටන් ගත්තේ මේ ව්‍යාපාරේ. ඒ පටන් ගන්නකොට එතන හිටපු එක්කෙනෙක් තමයි අනුරාධපුරේ විජේසේන සහෝදරයා. ඒ විජේසේන සහෝදරයාට දැන් රෝහණ සහෝදරයාගේ නම රෝහණ නෙවෙයිනේ. එයාගේ නම මේ මට මතක නෑ වෙන නමක් තියෙන්නේ. එතකොට රෝහණ කියන්නේ ආරූඪ නාමයක්. ඒ වගේ මේ විජේසේන සහෝදරයාට තිබුණ ආරූඪ නාමය තමයි සනත්. සනත් විජේසේන කියන සහෝදරයා තමයි පක්ෂයේ දෙවෙනි නායකයා හැටියට කටයුතු කළේ. ඊළඟට හිටපු නායකයෝ හැටියට ඉස්සරහට ඇවිල්ලා හිටියේ ලොකු අතුල පියතිලක වගේ. එතකොට නමුත් මේ අය සේරම වගේ 1971 අරගලේ ආශ්‍රිතව පක්ෂයෙන් එක්කෝ ඉවත් වෙලා ගියා නැත්නම් පොලිසිය විසින් මරලා දැම්මා. දැන් නැත්නම් ඒ කියන්නේ මොන විදියකට හෝ 71 දී ජීවිතක්ෂයටපත් වුණා. දැන් සනත් විජේසේන සහෝදරයා ඒ වගේ ජීවිතක්ෂයටපත් වෙච්ච කෙනෙක්. මතුගමදී ඒ කියන්නේ ගාලු දිස්ත්‍රික්කයේ අරගල කරලා ගාලු දිස්ත්‍රික්කයේ සමහර දිස්ත්‍රික්ක ජනතා විමුක්ති පෙරමුණේ පාලනයට නතු වෙලා තිබුණා. ඒ පාලනය හොඳ එකක්ද නරක එකක්ද ගැන නෙවෙයි මම කතා කරන්නේ. නමුත් ඒ පාලනයට නතු වෙලා තිබුණා. ඒක පරාජයටපත් වෙලා ඒක එතනින් පහුබහැලා සිංහ රාජයට පහුබහින්න යනකොට මතුගම හරහා යද්දී සුබසීල කොඩිකාර සහෝදරයා ඊළඟට සනත් විජේසේන සහෝදරයා ඇතුළු තවත් සහෝදරු ගණනාවක් මේ දිවිසක්ෂයටපත් වෙලා තියෙනවා. ඉතින් මේ දෙවෙනි නායකයා හැටියට හිටියේ 71 කාලේ වෙනකොට සනත් විජේසේන සහෝදරයා. 77න් පස්සේ තමයි කියන්නේ මේ අපි ඉස්සරහට එන්නේ. මම එතකොට 77 මම 71 කාලෙත් ජනතා විමුක්ති මධ්‍යම ප්‍රශ්නවල හිටියා. නමුත් 77න් පස්සේ තමයි මේ
ඊට පස්සේ තමයි වෙනස් වෙන තත්ත්වය. ඔව් ඉතින් ලැල් බොබගේ සහෝදරයා ඔබට බොහොම ස්තුතියි ලංකා පව නිවුස් වෙබ් අඩවිය වෙනුවෙන් මාවත් සමග කරන සාකච්ඡාව මෙතකින් සමාප්ත වෙනවා. ඔබට බොහොමයක්ම ස්තුතිවන්ත වෙනවා ලංකා පව නිවුස් වෙබ් අඩවියත් සමග සම්බන්ධ වීම සම්බන්ධයෙන්. ඉතින් අපි යලිත් මෙවන් වැඩසටහනකින් හමු වෙමු. ඔබට සුබදායක රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් මම ඔබට සමග බොහොම ස්තුතියි සාලි සහෝදරයා, බොහොම ස්තුතියි.